පුනරුත්පත්ති කියන්නේ නැවත උත්පත්තිය. නැවත උත්පත්තිය කියනකොට ඒ විදිය, ඒ හැඩේ, ඒ ගති, ඒ ඔක්කොම නමුත් පුනර්භව කියලා කියනකොට දැන් අලුත්ම භවයේ අපි නමුත් ඒක නොවේ කියන්නත් බැහැ, පෙරේක නෙමෙයි කියන්නත් බැහැ, පෙරේක කියලා කියන්නත් බැහැ. මොකද ඒක දකින්න ඕන දැන් මැරිලා ඉපදෙන එකෙන් නෙමෙයි. දැන් මේ මොහොතේ චේතනා සකස් වෙන එකෙන්නේ. දකින්න පුළුවන් නැත්නම් මැරිලා ඉපදිලා මත්තක දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේ දැන් දකින්න පායේ. ඔව් ඒ කියන්නේ මේ චේතනාවක උපදීම හා නැතිවීම නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මොහොතක අටගන්න චේතනාවත් එක්කලා ඒ සකස් වෙන රූපේ හැඩය ඒකත් ඒකත් එක්කලා සකස් වෙන දැන ගැනීම හඳුනා ගැනීම ඒ ඔක්කොම ඒ අවස්ථාවේදී ආවේනික වෙන්නේ. ඔව් ඊට පස්සේ ඊළඟ සිතට අර සිත සම්බන්ධ නැහැ. ඔව් ඒක සිත ඊළඟ සිතට සම්බන්ධ නැහැ. නමුත් වෙනම සිතක් ඒක. නමුත් මේකේ අර යටින් එන මේ බැඳීමක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අතීත මතකයන්ගේ සම්බන්ධතාවයක් එක්ක. ඔව් සම්බන්ධතාවයක් තියෙනවා යටින් එන මේ මතකයේ තමයි ඊළඟ ක්‍රියාත්මක වීම වෙන්නේ. නැත්තම් එහෙම ක්‍රියාත්මක වුණේ නැත්තම් මේ අර ඊළඟ සිත සකස් වෙනකොට දැනගන්න තුනගන්න හැකියාවක් නැහැනේ. ඒ දැනගන්නේ හඳුනාගන්නේ වෙන්නේ කලින් සිතත් එක්ක ඍජු සම්බන්ධතාවයක් නැති වුණත් අන්පරිද්දක සම්බන්ධතාවයක් තියෙනවා. බාහිර රූපෙත් එක්කත් එහෙමනේ. එළියේ තියෙන රූපය මේ මනසේ ප්‍රතිනිර්ම වෙනකොට ඍජු සම්බන්ධතාවයක් නැති වුණත් එළියේ තියෙන රූපේ ඇසුරේනේ යම් කිසි මනෝභාවයක් සකස් කරගන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඔව් සමහරවිට. ඉතින් එතකොට එළියේ තියෙන රූපයම මනසේ පෙන්වනවා කියලා රැවටුණාට එළියේ තියෙන රූපයම නෙමෙයි පෙන්වන්නේ. එයා හිතන විදිහට දකින විදිහට අනුව ඒ රූපය විශේෂ වෙලා ඒ දැනුම විශේෂ වෙනමද සම්බන්ධ වෙනවා. ඒක අරතම කියන්නත් බැහැ. මාතේ පෙන්වන්නේ ඒක නොවේ කියන්නත් බැහැ. අනියම් සම්බන්ධතාවයක් තියෙන නිසා. එතකොට පුනරුත්පත්ති හැමතැනම ඒ විදිය තමයි ගන්න සිතයි ඊළඟට හට ගන්න සිතයි. ඒ කියන්නේ දැන් අපිට තරහ ගියා කියලා හිතනකොට තරහ ගියා ඊළඟ සිතත් ආයෙත් තරහ යනවා. ඔව්. දැන් ඊට පස්සේ ආයෙ මතක් වෙනකොට ආයෙ තරහ යනවා. නැත්තම් දැන් දකින්න කෙනෙක් ඊට පස්සේ දෙවෙනි සැරේ දකිද්දිත් ඒ තරහ එනවා. ඔව්. ඒ ඉන්නේ අර බාහිර රූපයෙන් නෙමෙයි තමන්ගේ අඥාත් එක්කලා තියෙන සම්බන්ධතාවය නිසා තමයි ඒ තරහ එන්නේ. කලින් තරහ වෙච්ච නිසා ඒ හැදී ඒ තරහ යන හැදී අනුව සකස් වෙච්ච ප්‍රතිබිම්බය. ඒ කියන්නේ මනසේ නිර්මාණය වෙච්ච රූපේ හැඩේ කියලා කිව්වට ඒක මේ බාහිර රූපේ හැඩතලයම නෙමෙයි. එළින්න. එතකොට බාහිර රූපේ හැසිරීම හැඩය ඒ රූපේ ඉදිරිපත් වන ආකාරයේ එකල තමයි මනසේ යම් කෙස්තරාක්ෂිතලා අතීත සංඥා සම්බන්ධ වෙලා ඇලීමක් හෝ ගැටීමක් එන්නේ. ඔව් සම්පූර්ණයි. එතකොට ඒක ඒ රූපය නිසා උනා කියන්නත් බැහැ. එහෙම නැත්නම් ඒ රූපය දැක්ක හිත නිසා උනා කියලා කියන්නත් බැහැ. ඒ රූප අනසේ පිටිම නිසා කියන්නත් බැහැ. දැන් නමුත් අතීත සංඥාත් එක්කලා අනියමින් සම්ජුම නෙමේ අනියමාර්ථයෙන් සම්බන්ධ වෙන නිසා ඒ ගති ඒ හැඩය ඒ විදිහ එනකොට යම් කිසි හැඟීමක් පහළ කරන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් ඔය හැඟීම් පහළ කරන්නේ නැහැ. අතීත සම්බන්ධතාවය නැත්නම් හැඟීම් දැනීම් පහළ කරන්නේ. හැඟීම් දැනීම් පහළ කරන්න ඒ අතීත සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්න ඕන. අතීත සම්බන්ධතාවයේ ගොඩ නැගෙනවා. ගොඩ නැගුණත් ඒ පේන රූපය අතීතයක නෙමෙයි. අතීතයක වෙන එකක්, දැන් ඒක වෙන එකක්. දැන් පේන එකක්. ඒක අපි අර අතීත මතකයන් එක්ක සසඳල බලලා ඒකට ඔය සසඳන හැකියාව තියෙන මනසට. ඔව්.
පොකුණා බැලීමේ හැකියාව තියනවා කියලා කියන්නේ යකින් ගේන සිරුම් බැලීමක් තියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් ඔය මැරිලා ඉපදුනා කියලා දැන් මෙතන මේ කයකින් ප්‍රාණවායුව නිරුද්ධ වෙලා ඊට පස්සේ වෙන තැනකට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ වෙච්ච තැන නැවත මේ විදිහේ කියලා කියන්නේ මේ ආකාරයේ නෙමෙයි. ඒ අවස්ථාවට අනුව හැදෙලියට සම්බන්ධ වෙනවා. දැන් අපි හිතන්නේ මිනිස්සෙක් වෙලා ඉඳලා මැරිලා තිරසසතෙක් වෙනවා කියලා. ඒ කියන්නේ සම්මුති මරණයෙන් මැරිලා දැන් එළදෙනෙකුගේ කුසේ ඉපදෙනවා මෙතනින් මැරිලා කියලා. ඊට පස්සේ මේ හැදී පිටින්නේ නැහැ. එළදෙනගේ මේ කුසේ සකස් වෙලා තියෙන මේ ඥාන වලට සම්බන්ධ වෙලා තමයි හැදී හදාගන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට අපි සම්මුති මරණයෙන් මොකක් හරි ශක්තියක් දී පිට වෙන්නේ? ඔව් දැන් ඒ අපගේ අත්‍යකලා ආපු ජීව ශක්තියක් නිකුත් වෙන්නේ. ඔව්. එතන තිබිච්ච ජීව ශක්තිය නැත්තම් ප්‍රාණවායුව පිට වෙලා ගිහිල්ලා වෙනතට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාට ඒ ප්‍රාණවායුව අර උපේ මේ හැදී නෙමෙයි අරන් එන්නේ. එයාට අවසාන මොහොතේදී කයි හැදී නෙමෙයි අවසාන මොහොතේ සම්බන්ධ වෙච්ච චේතනාවත් එක්කලා එයාට පහළ කරපු ගති. එලෙට ගැදෙන ගති. එතකොට ස්වාමීන් ඒක අවබෝධ කරපු කෙනෙකුට නිවන් මාර්ගය එතනදී ගති පහළ වෙන්නේ නැද්ද මරණයේදී සම්මුති මරණයේදී? ඒ අවබෝධ කරගත්තු කියන ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙකුට විඥාන නිරෝධ වෙච්ච කෙනෙකුට එන්නේ නැහැ. හරි. එහෙම නැත්තම් විඥානේ නැවතිලා තියෙන කෙනෙකුට දැන් ඒ විඥානේ නැවතිලා තියෙන ධානා ස්වરૂපයන් තුලනේ. ඔව්. යම් කිසි ධානයක විඥානයේ හිරදලා තියෙනවා නම් ඒ ධාන ස්වરૂපය තමයි ඊළඟ ප්‍රතිසන්දියට හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගති මතු කරන්නේ නැහැ ධාන ගතිය තමයි මතු කරන්නේ. වෙන රූපවල නැඩතල මතු කරන්නේ නැහැ ධානයේ තියෙන ගතිය තමයි. එතකොට ඒක රූපාවචර වෙන්නත් පුළුවන් අරූපාවචර වෙන්නත් පුළුවන්. අරූපාවචර නම් රූපයෙන් රූපය සම්බන්ධ වෙන්නේ රූපාවචර නම් ඒ රූපය සම්බන්ධ වෙලා ප්‍රතිසන්දි වෙන්න පුළුවන්. එතනදී චුට්ටක් තේරුම් ගන්න අමාරුයි. දැන් අපි ප්‍රත්‍යඥ කෙනෙක් මේ ගිහිල්ලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා නම් එතකොට අවසානයේදී සිත ගැලවෙන්න මේ කලින් ඊළඟ සිත ගැලවෙන ශරණයට කලින් ශරණයේදී මනසේ නිර්මාණය වෙච්ච රූපයක් තියෙනවා යාගේ. රූපයක් හරි ශබ්දයක් හරි ගන්ධයක් හරි රසයක් හරි ස්පර්ශයක් හරි වෙන්න පුළුවන්. ඒ ඔස්සේ මනසේ සකස් මේ වෙලාවේදී අන්තිම චුතිසිතට කලින් එයා සිහියක් නැතුව වගේ හිටියොත් එනවද ඒ වෙලාවේ? ඔව් දැන් සිහිය නැතුව හිටියොත් ඒ කියන්නේ කොහොම වෙලා වගේ හිටියේ කෙනෙක් වුණත් ප්‍රාණය නිරුද්ධ වෙන අවස්ථාවේදී සිහිය එනවා. එයාට යම්කිසි දර්ශනයක් පේන්න පුළුවන්. එක ශරණයට රූපයක් පේන්න පුළුවන්. ඒ රූපයට එයා බැඳෙනවා. එයාට ඒක විග්‍රහ කරගන්නත් බැහැ, හිතන්නත් බැහැ. ඒ රූපය කොහොමද එන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ එකපාරට? දැනගන්න බැරිකම හරියට සංඥා තෝරගන්න බැරිකමනේ තියෙන්නේ. හරි. නමුත් සංඥා තෝරගන්න බැරි වුණත් ඒ පේන රූපේට මොනවා හරි හැඟීමක් පහළ කරනවානේ. හරි. දේශ හැඟීමක් හරි, ලෝභ හැඟීමක් හරි, නොසන්සුන්කමක් හරි, බයක් හරි. දැන් ඒ වගේ අයට අර නිකන් අර හිත වැඩ කරන්නේ නැතුව තිබිලා එකපාරට හිත වැඩ කරන්න ගන්නකොට විශේෂයෙන් එන්නේ බයමයි. ඒ දැන් කාලයකට මේ මනස ක්‍රියාත්මක වෙලා නැති නිසා එකපාරට දැක්ක ගමන් බය හිතෙන එකක් තමයි වෙන්නේ. හරි. ඉතින් ඒ වගේ දැන් අර අඳුර ගන්නත් බැරි එකත් එක්කලා බයක් නෙන්නේ. ඔව් සර්. දැන් අර පොඩි ළමයි මේ උඩුගල්ලෙන් ඉඳලා උඩුගල්ලෙන් ඉන්න පොඩි ළමයි එකපාරට බය වෙලා අඬන්නේ. ඔති ගැස්සෙන්නේ සමහර විට. ඔව් ඒ වගේ අර නොපෙනී තිබිලා අඳුර ගන්න බැරුව තිබිලා එකපාරටම පේනකොට නිකන් ගැස්මක් එක්කලා වීතියක් හට ගන්නවා මනසේ. හරි. ඒ වීතිය හට ගන්නකොටම මනස ගැලවුනොත් එහෙම යාගේ. එතකොට මනස ගැලවෙනවා. මොකද දැන් අවසාන මොහොතේදී මේ කාය ශක්තිය දුර්වල වෙලානේ තියෙන්නේ. ඔව්. එතකොට අර
පීතිය හරි බය හරි තිගස්ම හරි වැඩි කරන්න කාය බලයක් යොදවන්න එපායි. ඔව්. ඒ අවස්ථාවේදී අර දුර වෙලා තියෙන එක වැඩි කරන්න හදනකොටම බලය වැඩි කරන්න හදනකොටම බලය ගිලිලා යනවා. ඒ මොහොතේදී. එතකොට ඒ දර්ශනයත් එක්කලා තමයි ගිලිලා යන්නේ. එතකොට ඒ දීතියත් එක්කලා බයත් එක්කලා තමයි මේ ඒ රූපය මානසික රූපයක් හදන්නේ. අර දීතිය මේ තමයි මානසික හදන්නේ. ඒ ඒක තමයි නැවත ප්‍රතිසන්දිය දෙන්නේ. එතකොට ප්‍රතිසන්දිය එම මොහොතේම දෙනවද නැත්නම් ටිකක් වෙලා කොහේ හරි සැරිසරලා එහෙම දෙනවද? දැන් ස්වාමීන් වහන්සේ එක ප්‍රතිසන්දියේ චුතිසිත ඇති වෙන මොහොතේම තව තැනක ප්‍රතිසන්දිය දෙනවද නැත්නම් එයා සැරිසරලා වගේ ශක්තිය කොහේ හරි තැන් වල තිබිලා ප්‍රතිසන්දියක් දෙනවද? මේ ඉන්දුකම කෙනෙක් කියලා ඉන්නවා මම. සරණයි ස්වාමීන් වහන්සේ. ඉතින් අර අන්තිම කොටස නේද ඔබ වහන්සේට මං කිව්වේ අර මරණින් මත්තේ අර දැන් ඒක. ඔව් දැන් මේකේ ආත්මයක් දැන් අතීතේ තිබුණනේ සංකල්පයක් මේ දිගට පවතින ආත්මයක් ගැන. ඔව්. දැන් එහෙම එකක් නෙමෙයි මොහොතක් පාසා භව සකස් වීමක් කියන්නේ කියලා වටහා ගත්තොත් ඊයෙන් පස්සේ ප්‍රතිසන්දිය වෙන්නේ භවයක්. මේ මොහොතේ චුති පරිහරණය තමයි තියෙන්නේ. ඔව්. නමුත් දැන් අර කය බිඳිලා මරණයටපත් වෙනවා කියලා කියන්නේ එහෙම එතනත් වෙන්නේ මේකම තමයි ඊළඟ ශරණයේ ඒක සකස් වෙන එකක්. ඕක අර කාලයක් ගත වෙන එකක් නෙමෙයි වෙන්නේ. දැන් එහෙ පැත්ත බලලා මෙහෙ පැත්ත බලනකොට මේ පැත්ත එක පේනවා අනිත් පැත්ත එක ඒක නිරෝධ වෙලා අනිත් පැත්ත එක පේනවා වගේ. දැන් වම් පැත්ත බලනකොට වල්ලා දකුණු පැත්ත බලනකොට වම් පැත්ත එක අවසන් වෙලා දකුණු පැත්ත එක පේනවා. එතකොට වම් පැත්ත දැකපු හිතෙන් දකුණු පැත්ත බලන්න බෑ. වම් පැත්ත හිත නිරෝධ වෙලා තමයි දකුණු පැත්ත එක එන්නේ. දැන් හිත කිව්වට තේරෙන්නේ නැහැ. හිත කියන්නේ අර පෙනීමත් එක්ක පෙනීම දැන ගැනීම හඳුනා ගැනීම එක සකස් වෙන එක තමයි හිත කියලා කියන්නේ. ඒක කියලා ඉතියක් හටගන්න එකනේ හිත. ඔව් හට ගන්න. හිතක් කියලා නැතුව දකින්න බෑ. ඔව්. අර පෙනීමත් එක්ක පේන රූපය දැනගන්නවා හඳුනා ගන්නවා. ඒකත් එක්කලා දැන ගැනීම හඳුනා ගැනීමත් එක්කලා හිතීලා මතක් වෙන එකක් වෙනවා. අතීත සංඥා ගෙනල්ලා දැනගන්න හඳුනා ගන්නකොට දැනගෙන හඳුනා ගන්නකොටම හිතීලා මතක් වෙලා ඉවරයි. ඔව් ස්වාමීනි. අතීත සංඥා වලින් තමයි මේ ඒ දැන ගැනීම හඳුනා ගැනීම වෙන්නේ. නැතුව දැන් දැනගන්න හඳුනා ගන්න බෑ. අතීතයෙන් දැනගත්තුව අතීතේ හඳුනාගත්තු ඒව ඔස්සේ තමයි මේ මොහොතේ දැනගන්නේ හඳුනාගන්නේ. එතකොට මේ සියල්ලම අවසන් වෙලා තමයි අනිත් එක පේන්නේ. වම් පැත්ත පෙනිච්ච එක අවසන් වෙලා දකුණු පැත්ත එක පේනවා. එතකොට එතන අර කෙලින්ම ඍජුව සම්බන්ධ වෙන එකක් තියෙනවා නම් ඒ විදිහටම පේන්න ඕන දකුණු පැත්තේ. දකුණු පැත්ත බැලුවොත් වම් පැත්ත එක පේනවා දකුණු පැත්ත එක අස්සෙන්. අර කෙලින්ම යන එකක් තියෙනවා. එහෙම යන්නේ නැහැ. එතන අවසන් වෙලා ඉතුරු නැතුව අවසන් වෙලා තමයි ඊළඟ එක පේන්නේ. ඒතර ඉතුරු නැතුව අවසන් වෙනකොට අර ඊකට පවතින එකක් තියෙනවා කියලා කියන්න බෑ. නේද? ඊකටම පවතින ආත්මයක් තියෙනවා නම් අර පෙන්නපු එක අර කස්සෙමුත් පේන්නේ පාය. ඔව්. ඊකටම පවතින්නේ එතනම ඉතුරු නැතුව අවසන් වෙනවා. ඉතුරු නැතුව නිරෝධ වෙනවා කියන්නේ ඒක. ඉතුරු නැතුව අවසන් වෙලා තමයි ඊළඟ එක පේන්නේ. ඊට පස්සේ තව එකක් දිහා බලනකොට ඒක අවසන් වෙලා අනිත් එක පේනවා. එහෙමනේ. දැන් ඒක තමයි ඔව් ඒක තමයි භව කියන්නේ. වම් පැත්ත ඒක ඒ භවයේ අවසන් වෙලා දකුණු පැත්ත භවයේ සකස් වෙනවා. දකුණු පැත්ත බලනකොට. ඒ වගේ මොහොතක් පාසා භව සකස් වීමක් තියෙනවා. මරණ මංචකයේදී පේන දර්ශන දර්ශන වැලක් විදිහට පේන්නත් පුළුවන්. වැලක් විදිහට පෙවුනත් අවසානයේදී රැවටිලා අහුවෙන්නේ එක දර්ශනයකට. ඒ දර්ශනයත් එක්කලා පහල කරන හිතට අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒ දර්ශනයේ එතන අවශ්‍ය වෙනවා. ඒ දර්ශනය අවශ්‍ය වුණාට දර්ශනය දැකලා අඳුනගෙන මනස විසින් ගත්තු ආකල්ප සංකල්ප ස්වરૂපේ කියන්නේ මනස විසින් ඇලිලා බැඳිලා පැවතිච්ච ස්වરૂපයට අනුව තමයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ ඊළඟට. එතකොට එතන හැඟීම් දැනීම් පහල කරපු ආකාරය. එතන බයවීමක් ඇති වුණාද, ලෝභයක් ඇති වුණාද, දේශයක් ඇති වුණාද, ඊර්ෂ්‍යාවක් ඇති වුණාද, වෛරයක් ඇති වුණාද, අන්න ඒ ස්වરૂපයට අනුව අර ඊර්ෂ්‍යා, වෛර, ලෝභ, දේශ අනුව අර
ප්‍රകൃතිය විකෘති වෙලා ඉවර වෙලා ඒ විකෘති ස්වરૂපයෙන් පහළ වෙන්න පුළුවන් ඊළඟ ප්‍රතිසන්දිය. ඒකින්ද අර උඩින් පේන එක නෙමේ කටි නිමිතිත් වෙනකොට විකෘතියක් තියෙන්නේ. උඩින් පේන එක නෙමේ. උඩින් පෙනීම ඒ පෙනීමෙන් අවසන් වෙනවා. නමුත් අර ඇලෙන ගැටෙන ගතිත් එක්කලා තමයි මේ ඊළඟට ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. දැන් ඇලෙන ගතියත් එක්කලා ඊළඟට දැක්කත් ඒ ඇලෙන ගතිය එනවා. දැන් ගැටෙන ගතියත් එක්කලා ඊළඟට දැක්කත් ගැටෙන ගතිය එනවා. එතකොට ඒ ගතිය නිසා තමයි අර රූපේ වෙනස් වෙන එක වෙන්නේ. භෞතික රූපේ වෙනස් වෙන එක වෙන්නේ අර මේ මනසින් දැකලා හදාගන්න ගති වලට අනුව. නැතුව අර පේන රූපයට අනුව නෙමෙයි. එතකොට ඒ ගති වලින් තමයි ඊළඟ ප්‍රතිරූපය නිර්මාණය කරන්නේ. දැන් ඒක යටින් යන එකක් ඒක. දැන් උඩින් එක චිත්‍රයක් උඩින් කෙනෙක්ව දැක්ක කියමුකෝ දැක්ක බය වුණා. ඔව්. දැකලා යටි යක්ෂ රූපයක් දැකලා බය වුණා. එතකොට ඒ රූපය සම්බන්ධ කරන්නේ බය ඇති කරන්න විතරයි. ඒ රූපය එතනම අවසන් වෙනවා. අර ඇති වෙච්ච බය අවසන් වෙන්නේ නැහැ. ආයේ සකස් වුණොත් ආයේ බය ඇති වෙනවා. එතකොට ඒ බය නිසා තමයි අර විකෘති ස්වરૂපයක් සහිතව ප්‍රතිසන්දිය ඊළඟට එන්නේ. දැන් මෙතනත් බය ඇති වුණා කියන්නේ විකෘති ප්‍රතිසන්දියක්. ඊළඟට ආයෙත් ඒ රූපේ දැක්කම බය වෙති වෙනවා කියලා කියන්නේ එතනත් අර විකෘති ප්‍රතිසන්දියක් එන්නේ. එතකොට අර දෙයක් දැකලා දැනගන්න හඳුන ගන්නකොට මුලාව නිසා බය ඇති ගැනීම ඇති වෙනවා, ආසාවන් ඇති වෙනවා, රාගයන් ඇති වෙනවා, දේශයන් ඇති වෙනවා. ඊ අනුව තමයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒක ඊටම සියුම්. එතනදී ඒ බය වීමට අනුව තමයි බලන්න ඕන එතන රූපේ කෙබඳු වේද කියලා. හරියට නිකන් අර මේකේ අර ඒ මානසික මුහුණුවරයන් දීලා ඒ මානසික ඉමෝෂන් දීලා ඒකෙන් රූපයක් සකස් කරනවා වගේ. දැන් AI වලින් දැන් අර ඒ ඉමෝෂන් දීලා ඉමෝෂන් වලට අනුව රූපයක් නිර්මාණය කරන්නේ. ඒ වගේ එකක් තමයි මේක වෙන්නේ. අර එතනදී ඇතිවන ඉමෝෂන් වලට අනුව ප්‍රතිනිර්මාණය කරන රූපයක්. ඒක අර පෙර රූපයට වැඩිය හාත්පසින්ම වෙනස් සමුතු මේක. නමුත් පෙර රූපේ ඔස්සේ තමයි ඒක සකස් වුනේ. හරි. පෙර රූපයේ ඍජු සම්මානතාවයක් නෑ, වක්‍ර සම්මානතාවයක් තියෙනවා. එතකොට තමයි පෙර එක කියලා පෙර එක නිසා වුණා කියලා කියන්නත් බෑ. ඒක නිසා නොවුණා කියලා කියන්නත් බෑ. ඒකමයි කියලා කියන්නත් බෑ. ඒක නෙමෙයි කියලා කියන්නත් බෑ. අන්න ඒ වගේ ස්වරූපයක්. මේක අර මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බෑ. මේ උපමා වලින් පැහැදිලි කරනකොට අර අහකෙනාට තේරුම් යන්න ඕන මෙන්න මේ බඳු දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඒ කොච්චර මෙහෙම වෙනවා කියලා පනවන්න බෑ. පෙන්න චිත්‍රයක් තිබුණට අපේ ඇතුලේ සැකසෙන දෙයක් තියෙනව වෙනමයි කියන්නේ නේද? ඔව්. දැන් යටින් යන එක වෙනයි. ඒ යටින් එන එකට අනුව තමයි ඊළඟ ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඒ ගතියට අනුව තමයි ඊළඟ ප්‍රතිනිර්මාණය සිද්ධ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ අන්තිම මොහොතේ ඇති වෙන මොකක් හරි පිට වෙන ශක්තිය ඒ වෙලාවෙම ගිහිල්ලා මව කුසක පිළිසඳ ගන්නවද? ඔව්. දැන් චුති සිටේ ගම ඔබ තීරෙන්නේ දැන් ඔය දැන් එතනදී පහල කරන මනසේ පහන කරන මේ ඇඟීම් දැනීම් වලට අනුව තමයි නිර්මාණය වෙන්නේ ඒ රූපය. නිර්මාණය වෙනකොට ඒ රූපයෙන් සුසු භූමිය නිර්මාණය වෙන්නේ ඒ මොහොතේ. මෙතෙන්ට ගැලපෙන තැන ඒ රූපයට ගැලපෙන තැන ඒ හැඟීම් දැනීම් වලට ගැලපෙන තැන තේරෙන්නේ එතන. එතන චුතිසිත කියන එක එන ප්‍රබලයි. එතනදී ආපු අර ඉමෝෂන් වලට අනුව අර රූපය නිර්මාණය කරනවා. නිර්මාණය කළා පසුබිමත් හදනවා. අර කාලය දීපේ දේශේ කුලියමව කියලා හැදෙන්නේ. අන්න ඒක මනෝමයව සිද්ධ වෙන එකක්. ඒ මනෝභාවයට අනුව නිර්මාණය වෙනවා. ඒක තමන්ට වෙනස් කරන්නත් බෑ, තමන්ට සකස් කරන්නත් බෑ. ඒ මනෝභාවයට අනුව තමයි එවල වෙන්නේ. ඒ වෙන තැන නිසා වෙන විද්‍ය නිසා භූමිය තීරණය වෙලා ඒ භූමියට ඒ ශරණයම යනවා ඊළඟ ශරණය යනවා. ඒක ප්‍රතිසන්දිය එක ශරණයයි මේ අසුරු ශරණි ඊළඟ ප්‍රතිසන්දිය. මව කුස හරි, බලු කුස හරි, එළු කුස හරි, හරක් කුස හරි, ප්‍රේත ස්වරූපේ හරි, අසුර ස්වරූපේ හරි, නිරය හරි අර අවසාන මේ චුතිසිතේදී තීරණය වෙලා ප්‍රතිසන්දි වෙනවා. මේ එක ශරණයක් තුල විශාල කාර්යයක් වෙනවා. ඒක අර ශරණය විශාල කරලා දකින්න පුළුවන් නම් මේ වේගයෙන් යන ශරණය ස්ලෝ මෝෂන් කරලා විශාල කරලා බලන්න පුළුවන් නම් ඕක එකිනෙක බලන්න පුළුවන්. ඒව එහෙම
ඒව තමයි ඉතින් ඔය පොත්වල විස්තර කරන්නේ. නමුත් පොතේ විස්තර කෙරුවට ඒක දකින්න බෑනේ. දකින්න අර මනසේ ලොකු සමාධියක් තියෙන්න ඕන. ඒ සමාධියත් එක්කලා තමයි පේන රූපය වේගය අඩු කරලා මේ වේගය අඩු කරන එක දැන් හරියට නිකන් අර වේගයෙන් පේන එකක් නේ. මේ රූප රාමු ගොඩාක් එකතු කරලා දර්ශනයක් පෙන්වනවා වගේ. දැන් අර චිත්‍රපටයක පටිය වගේ ෆිල්ම් රෝල් වගේ ඒ වගේ දැන් අර පොඩි වෙනස්කම් තියෙන විශාල පින්තූර ප්‍රමාණයක් දකින්නවා වගේ. ඒ වගේ වේගයෙන් වෙන එක ස්ලෝ මෝෂන් කරලා අර චූටි වෙනස්කම් වෙන ආකාරය දැක්කොත් තමයි හොයන්න පුළුවන්. මෙන්න මේ ගති නිමිති වලට අනුව තමයි මේ සිද්ධිය මෙහෙම වෙලා තියෙන්නේ. අන්න එතකොට ඒකෙන් තමයි හොයන්න පුළුවන් මේ වෘක්ෂ දේවියෝ එහෙම කියලා කියන්නේ. එතකොට ඒවත් ඉතින් දැන් වෘක්ෂ දේවතාවයෝ එහෙම කියලා කියන්නේ ඒවත් ඒ වගේ ප්‍රතිසන්දි වෙච්ච එකක්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඉතින් උත්තරීය කියන්නේ ගමෝස කොටා කියන්නේ දැන් ඊයය ඔය ප්‍රේතනිකායන් වලට අසුරනිකායන් වලට අයිති කට්ටිය. අයිති පල්ලෙහම දේව කියලා කිව්වට විකෘති ස්වරූපයන් ඒගොල්ලන්ගේ තියෙන නිකන් රිලව් වතුර වගේ එහෙම විකෘති ස්වරූපයන් තියෙන්නේ. මේ එහෙම ස්වරූපයන් තියෙන දේව ස්වරූපෙනුත් තියෙනවා ඊට වැඩි ටිකක් දැන් අර හරියට නිකන් පිළිසගත්තු රිලව් වතුර වගේ ඒ ස්වරූපෙනුත් තියෙනවා. අර ලෝම අඩු මෝනේ රෝම නැති අනිත් රෝම තියෙන ඇඟේ රෝම තියෙන එහෙම රිලව් වතුර වගේ එහෙම ස්වරූපයන් තමයි ඉතින් ඔය වෘක්ෂ දේව කියන ස්වරූපයන් තුල බොහෝ දුරට තියෙන්නේ. ඉතින් නමුත් ඒ අය ඉතින් අර දේවනිකායික කියලා කිව්වට ඒ අයත් ඉතින් අර වගේ මේ අමනුෂ්‍ය වගේ තමයි. ඔව් අසුර ඒව කොටස තමයි. නමුත් ඉතින් ඒ අයටත් ඉතින් සාමාන්‍යයෙන් අර පල්ලෙහා මට්ටමේ අයට වඩා චුට්ටක් යමක් කිරීමේ හැකියාව තියෙනවා. දැන් හිඟන්නේකට වැඩිය සාමාන්‍ය මධ්‍යම පාන්තික කෙනෙකුට කරන්න පුළුවන් හැකියාව වැඩිනේ. එතකොට ඒ වගේ තත්ත්වවල ඉඳලා තායි මනුෂ්‍යාත්මත් වෙන අයත් ඉන්නවද ස්වාමීන් වහන්සේ? ඔව් ඉතින් අමාරුයි මනුස්ස භවයකට එන්න. නමුත් ඉතින් ටික එතනින් මේ ගැලවෙන්න ඉතින් ඒ ආයු කාලයේ ඉඳලා ඉතින් එතනින් ගැලවෙන්න ඕන. එයාගේ අර මනෝභාවයට අනුව තමයි ඉතින් මේ ඊරනේ ආයු කාලයේ කිටි වෙන්නේ දික් වෙන්නේ. අර ඒ විදිහටම එයාගේ මනස ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් එයාට ඉන්න ආයු කාලය වෙන්න ඕන. ඊට වැඩිය ටිකක් මානසික කියා වෙනස් වුණොත් එහෙම සමහර විට එයාට ඒ අවස්ථාව නැතුව ගිහින් ඊට ඉහළ අවස්ථාවකට එන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් හිතට විදිය වෙනස් වුණොත්. දැන් ස්වාමීන් වහන්සේ දැන් කියනවානේ මේ යුද ගැටුම් ඇති වෙන ඒ වගේ පැත්තක ඉපදුනොත් ඉතින් හරි ඒක මේකක් ඉතින් මේගොල්ලෝ හරි මේ අපහසුතාවයකින් ජීවත් වෙනවා. ඉතින් ඒව තීරණය කරන්න බෑ. ඒ යන තැනට යාම තමයි ඉතින් ඒක සිද්ධ වෙන්නේ. එහෙමයි. කියන්නේ ඒව මුලින් තීරණය කරන්නේ නේද? ඔව් කලින් පිටින් තීරණය කරන්න බෑනේ. පසුබිමට එන්න එපාය. මේකනේ. ඒ පසුබිමට ආවට පස්සේ තමයි ඒ පසුබිමට අනුව මේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය හා ඒ පුද්ගල ක්‍රියාකාරීත්වය වටහා ගන්න පුළුවන් වෙන්නේ. කලින්ම මෙතන මෙහෙමයි කියලා ඉවර වෙලා ඒක නොගිහිල්ලා හඳුනා ගන්න කියන ඉඩකට අඩුයි ඉතින්. පොඩි හරි අත්දැකීමක් තියෙනවා නම් ඕක හඳුනා ගන්න පුළුවන්. කලින් අත්දැකීමක් තියෙනවා නම් නැත්නම් ඒකපාරට එහෙම හඳුනා ගන්න බැහැ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතන තියෙන ස්වභාවය අනුව එතන තියෙන සිටුේෂන් එකට අනුව ගුරු වෙන්න වෙන්නේ. එතකොට ඔය හොඳ සැප පහසු තැන්වල උපන්තිය වෙනවා. ඊටාම මේ දුක්බර අමාරුවෙන් ජීවත් වෙන තැන්වල ඉපදෙන්නේ ඔක්කොම වෙන්නේ මේ අර අන්තිම ඇති වෙන චුතිසිතේ අනුව ඒ කියන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඒ තමන් විවිධ කාලය තුල ගත කරපු ස්වરૂපයන් වල එක අවස්ථා සමානට අවසාන අවස්ථාවේ මතක් වෙනවා. ඒ කියන්නේ මනසේ දැඩිව කාගත්තු පැසගත්තු ඒවා තමයි මේ ඉස්සරලා එන්නේ. ඒක නිකන් හරියට උපමාවෙන් කියනවා නම් දැන් හරක් ගාලකට ඔය කම්බි ගහලා එහෙම නැත්නම් කොටු කරලා හදලා තියෙනවනේ හරක් ගාලව හරක් 100 ගණන් ඉන්න ගාලව ලොකු ගාලව. එතකොට දැන් ඒ ගාලට හරක් දැක්කගෙන එනකොට
උතන අර කාය බලයේ වැඩි හරක් තමයි මුලින් එන්නේ ගාලට. ශක්තිමත් කට්ටිය තමයි වේගෙන් ගාලට එන්නේ. ඊට පස්සේ ඊට වැඩි දුර්වල අය ඊට වැඩි පහු වෙනවා. ඊට පස්සේ වයසක අය පහු වෙනවා. නෑ දුර්වල අය පහු වෙනවා. ඊට පස්සේ පැටවුත් එක්ක ඉන්න වැස්සියෝ ඊටත් පහු වෙනවා. ඊට පස්සේ වයසක අය අන්තිමට ඉතින් පොරගහ අමාරුවෙන් අන්තිමට එනවා. ඇවිල්ලා ගාලේ කොටු වෙනකොට දොර ළඟම ඉන්නේ අන්තිමට ආපු කට්ටියනේ. ඔව්. දැන් ඒ වගේ දැන් මනසේ දෙවිව ශක්තිමත් අර කාය බලය තියෙනවා කියන මනසේ බල සම්පන්නව කාවැරිච්ච ඒවා තමා මුලින් මනසේ දැකගන්නේ කාගන්නේ. ඊට වැඩිය අර මේ අඩු ඒවා බලවත්කම අඩු ඒවා දුබල ඒවා පස්සේ තමයි එන්නේ. නමුත් කාල අරිනකොට අර කාය බලයේ වැඩි හරක් උඩින් පැනගෙන අනිත් උන්ගේ ඇඟවල උඩින් ගිහිල්ලා අර දොර ළඟට ඇවිල්ලා දොර අරිනකොට පයින්න පුළුවන්. ඔව්. එහෙම නැත්තම් අර ළඟම ඉන්න බයතකම උන් ටික එළියට එන්නත් පුළුවන්. ඔව්. නේද? අර හරක් ගාලේ බලවත් හරක් අනිත් උන්ගේ ඇඟ පැනගෙන ඇවිල්ලා අනිත් උන්ට ඇනගෙන ඇඟ උඩින් පැනගෙන ඇවිල්ලා දොර ළඟට ඇවිල්ලා දොර අරිනකොටම එළියට පයින්. ඒ වගේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර වයසක මේ උන් ටික අර ළඟම දොර ළඟම උදියන් ඉන්න උන් ටික නැගිටලා එන්නත් ඒ කියන්නේ ආසන්නම මොහොත කොටසේදී අපේ ජීවත් වීම අනුව වෙන්නත් පුළුවන් කියන එක නේද? ඔව්. එතකොට අර මනසේ තිබිච්ච දුර්වල එකක් එතෙන්ට මතුවෙන්නත් පුළුවන්. මනසේ බලවත් සටහන් වෙච්ච එකක් එතෙන්ට මතුවෙන්නත් පුළුවන්. ඒකත් එක්කලා ඇලෙන බැලෙන ස්වභාවය අනුව ඊළඟ ප්‍රතිසන්දිය වෙන්න පුළුවන්. ඒ නිසා මේක මෙහෙමමයි කියලා කියන්නත් බෑ. මේ විදිහටමයි කියලා කියන්නත් බෑ. අර මේ ජීවිත කාලය තුල මේ ජීවත් වෙනකොට මනසේ කාවැදිච්චි යම් මනෝභාවයන් එක දර්ශන දැකලා ඇතිවෙච්චි චේතනාවලට අනුව අර බලවත් චේතනාවේ මොහොත ඉස්මතු වෙන්නත් පුළුවන්. දුර්වල චේතනාව ඉස්මතු වෙන්නත් පුළුවන්. දුර්වල චේතනාවක් ඔය කියනෝනේ දැන් ආසන්න මොහොතේදී එක ළඟදී මැරුණ අයගේ නම් කියනවා සමහරු. අර ඒ අයව පේනවා ඒගොල්ලෝ අඬ ගහනවා එහෙම කතාවක් කියනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක ඉතින් ඒක අර මනසට කාවැදිද මනසනේ කොහොමද පේන්නේ ඇහැට පේන එකක් නෙමෙයිනේ. ඔව්. ඒතර මනසට කාවැදිච්ච එකක් එහෙම මතුවලා එන්නත් පුළුවන්. එයාට ඒ මොහොතේ පහළ වෙන ගති අනුව. එහෙම නැත්තම් මේ එයා ළඟට එකතු වෙලා ඉන්නත් පුළුවන්. එළියෙන් පේනවා වගේ වටේ පිටේ එකතු වෙලා ඉන්නත් පුළුවන්. අර වගේ අමනුෂ්‍යය. එතකොට අර එයා කියන්න පුළුවන් මෙහෙම හවල ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් ඒක අර මරණ මංචකයේදී අර අමනුෂ්‍යයට පේනවා. දැන් ඒගොල්ලන්ගේ භූමියට එන්න සුසුකම් තියෙනවා අහවලුන්ට කියලා තේරෙනවා. ඒ තේරෙන එක ඔස්සේ ඒගොල්ලන්ගේ ලෝකයට එක්කන් යන්න එන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්තම් නරයගේ මනසේම මේ සකස් වෙච්ච තොරතුරු එළියෙන් කවුරුත් නැහැ. මනසේම පෙන්වන දර්ශන ගැන යා කියන්නත් පුළුවන්. ඔය ලස්සන තැනක් පේනවා එහෙම කියලා කියනවනේ සමහර. ඔය කියන්නේ එහෙම එන්න මෙහෙමයි කියලා කියනවා. රවට්ටලා රයන් හදන අයත් ඉන්නවා. ඉතින් ඒක එළියෙන් කියනවා වගේ එයාට පේනවා. සමහර විට මනෝමයම සිද්ධියක් වෙන්නත් පුළුවන්. බාහිරින් එහෙම පිළි සම්බන්ධ වෙන්නත් පුළුවන්. ගෙදර ඥාතීන් ඇවිල්ලා ඉන්නවා වගේ අතීතයේ හිටපු ඥාතීන් හිටපු තුන් ඒ මොහොතට සම්බන්ධ වෙලා ඉන්නත් පුළුවන්. එහෙම නැතුව කවුරුවත් නැතුව එයාගේ මනසේම මේ සංඥා විදියට ඒවා ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේක මෙහෙම වෙනවා කියලා කියන්න බෑ. කට්ටිය ඇවිල්ලා පිළිවරාගෙන ඉන්නවා එළියෙන් ඒක කියන්නත් බෑ. එළියෙන් එහෙම වෙන්නත් පුළුවන්. එළියේ එහෙම නොවුනට මනසට එයාට පේන්නත් පුළුවන්. මේ ඒ අය ඉන්නවා මෙහෙම මේ අය අඬ ගන්නවා වගේ පේන්න පුළුවන්. කොහොමද එළියේ හිටියත් පේන්නේ මනසටම තමයි. අර මනසෙන් පේන දර්ශනත් පෙන්නන්නේ මනස විසින් සකස් කරලා තමයි
ඒ අර ඇලීම් ගැනීම් වල ස්වરૂපය අනුව ඒ මොහොතේ ඉස්මතු වෙලා යනවා ඒ ගතිය. එයා අතීතයේ එයා තාත්‍රි කරපු අයගේ පෙරේත ගතිත් එක්කලා මේ මොහොතේ සම්බන්ධ වුණොත් ඒ පිරිත් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒකයි. දැන් මේ මිනිස්සු පේනවා කියලා කියන්නේ ඒකයි. එයාට ඒ ගතිත් එක්කලා ඒ පෙරේත හැදී මනසට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊට අදාළ අය තමයි පේන්නේ. දැන් එක්ස්රේ හැදුනොත් එක්ස්රේ දැන් ශරීරය දිහා බැලුවත් ඇටසැකිල්ලක් විදියට පේනවා. නේද? ඊට පස්සේ ඊට එහායින් ස්කෑනින් ඇහැක් වගේ හැදිලා තිබුණොත් එහෙම ඇටසැකිල්ල පේන්නේ නැතුව අභ්‍යන්තර කොටස් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන රෝරාව වගේ පේන ඇහැක් හැදුනොත් එහෙම අර බාහිරින් පේන හැටි නෙමෙයි පේන්නේ. අර එක එක වර්ණ සහිතව අර බාහිර රූපය අභ්‍යන්තරව වර්ණ සහිතව පෙන්වන්නත් පුළුවන්. වටේ වර්ණ සහිතව අර නිකන් ඕවල් ෂේප් එකකට එහෙම පෙන්වන්නත් පුළුවන්. එතකොට මේ මනෝමයව පහල කරන හැඟීම අනුව දැක්ම සකස් වෙනවා. ඒක තමයි ඇහැ කියලා කියන්නේ. පහල කරන හැඟීම අනුව සකස් කරන නැහැ. එතකොට ඊට අනුවන පේන්නේ දැන් රාග සහිත දැක්මක් සකස් වුණොත් මනසේ එතකොට ඒ පේන රූපය රාග සහිතවනේ පේන්නේ. ඉතින් දිහා දෙකක් පුරුෂය දිහා දෙකක් රාග සහිත චේතනාවක් අටගෙන තියෙනවා නම් එතකොට ඒ රාග සහිත චේතනාව ඉස්මතු වෙන විදිහටම තමයි දර්ශනීය පේන්නේ. අරුබ වහන්සේ කිව්වා වගේ ඉතින් මරණ මංචකයකට වගේ යනකොට ඕනම වයසක කෙනෙකුට ඇගේ තියෙන මේ දුර්වලකමත් එක්ක එනවැත්තේ බයක් තරහක් තමයි ගොඩක් වෙලාවට නේද ස්වාමීන් වහන්සේ? අවුදි සමහර අයට ඒ තේන දර්ශන මතක් වෙලා අතීතයේ ගැටපුවා. එහෙම නැත්නම් මනස විසින් මේ මොහොතේ නේ අතීත ගතිවලට අනුව මනස මොහොතේ නිර්මාණය කරලා පෙන්වන දර්ශන වෙන්නත් පුළුවන්. දැන් මනසට හැකියාව තියෙනවානේ තමන්ගේ තොරතුරු මත වෙන විදිහේ ඒවා නිර්මාණය කරලා පෙන්වන්න. දැන් ඔය ඊනෙන් නොදකපු දර්ශන පේන්නේ. ඒ නොදකපු දර්ශන පෙන්වන්නේ මනසට හැකියාව තියෙනවා. එයාගේ දත්ත අනුව දත්ත වෙනස් කරලා එඩිට් කරලා වෙන විදිහේ රූප නිර්මාණය කරලා පෙන්වන්නත් පුළුවන් හැකියාව තියෙනවා මනසට. ඒ නිසා එයාගේ අර බය වෙන ගතිය, ලෝභ ගතිය ඇති වෙන විදිහේ දර්ශන නිර්මාණය කරලා පෙන්වන්නත් පුළුවන් මනසට. එතකොට ඒක රැවටෙන්නත් පුළුවන්. ඒ නිසා අර රැවටීමෙන් නිදහස් වෙලා තියෙනවා නම් පේන දර්ශනේ රැවටෙන්නේ නැහැ. ඒක රැවටෙන්නේ නැතිකොට හිත පහල කරන්නේ නැතිකොට ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්නේ නැහැ. හිත පහල කරනවා නම් තමයි ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්නේ. ඒකයි මේකේ භයානකකම තියෙන්නේ. ඒ නිසායි අර මනසෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ. වන්තෙන් අර රැවටෙන එකෙන් නිදහස් වෙන්න. එතකොට මොන දර්ශනයක්වත් යාට රැවටෙන්නේ නැහැ නේ. දර්ශනේ රැවටෙන්නේ නැත්නම් ඒ දර්ශනය අහෝසි වෙලා යනවා. මොකද ඒ ඉතරහට ඒ දර්ශනේ පවත්තලා ඇති වැඩක් නැහැ. ඒකේ ආකෘතිය කොරුවක් කියලා එතකොට වැටහෙනවනේ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් මේ අවසාන මොහොතේ නම් දැන් මේ මොහොතේ සිහිය විමර්ශනය යනකොට ඒක බොරුවක් කියලා පේනවා. දැන් අර මොහොතේ එහෙම විමර්ශනයක් කියන්නේ නැහැ. ඒක බලාගෙන ඉඳීමක් තුළ අර ඇලීම් බැඳීම් හට ගැනීමක් තියෙන්නේ. බලාගෙන ඉන්නකොට බය වෙනවා. බලාගෙන ඉන්නකොට ලෝභය වෙනවා. බලාගෙන ඉන්නකොට ද්වේෂය වෙනවා. එතකොට එහෙම රැවටීමක් නැත්නම් බලාගෙන ඉන්නීම විතරයි අර ලෝභ දේශ මොහ සකස් වෙන්නේ. මොහේ නිසා ලෝභ දේශ සකස් වෙන්නේ නැහැ. මොකද රැවටෙන්නේ නැහනේ. අර පෙනීමෙන් අයි දර්ශනීය පෙනීමෙන් අවසන් වෙනවා. ඉත් පහල කරන්නේ නැහැ. එතකොට මේ ශක්තිය ඒ අයගේ ශක්තිය. ඉතින් ඒ අය ප්‍රාණ වායුවේ තියෙන වායු අංශු වායු වලට එකතු වෙනවා. එච්චර ශක්තිය අහෝසිය නෑ. චිත්ත ශක්තිය විසිරීලා යනවා. ප්‍රාණ වායුවත් එක්කලා තියෙන හයිඩ්‍රජන්, හීලියම්, නයිට්‍රජන්, ඔක්සිජන් මේ වායු වලට එකතු වෙනවා. දැන් මේ ප්‍රාණ වායුවේ යම් කිසි වායු සංකටක ප්‍රමාණයක් අරන්ුනේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඒවා ඉතින් වායු වලට එකතු වෙනවා. අර ශක්තිය නිසා තමයි කැටි වෙලා තියෙන්නේ. ශක්තිය විසිරීලා යනකොට වායු අංශු වායු වලට එකතු වෙන එකයි වෙන්නේ. දැන් ශක්තිය විසිරෙන්නේ නැත්නම් ශක්තිය විසින් අර අංශු අරගෙන ඊළඟ පරිසන්දියට යනවා.